ආයුබෝවන් ඔයාලව අදත් ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. මම අද ඔයාලට මේ මල් ටිකක් පෙන්වන්නයි හදන්නේ. දැන් ඉතින් ගෙදර වැඩ ඔක්කොම ඉවර කරලා දැන් මිදුලත් අතු ගෑවා. දැන් ඉතින් මේ මගේ මිදුලේ තමයි මම මේ ඉන්නේ. හැමෝම ආසයිනේ මල් හිටවන්න. බලන්නකෝ කොහොමද කියලා. මං අතු ගාලා පිරිසිදු කළාට පස්සේ මිදුල මේ තනකොළත් වවාගෙන යනවා. තව තනකොළ නම් ගොඩක් වවන්න තියෙනවා මිදුල ලොකු හින්දා. තව මේ ටිකයි වැවිලා තියෙන්නේ. බලන්නකො කොහොමද කියලා ඔයගොල්ලෝ. රඹුටන් ගහ ළඟ ඇන්තූරියන් ටිකක් තියලා තියෙනවා. එතන හෙවන හින්දා. මෙතනත් මේ මල් පිපිච්ච නැති ටිකකුත් තියෙනවා. මෙතන මේ ඕකිඩ් වර්ගවල තව මල් පිපෙන්න ඕනේ. එතනත් ඉතින් තියෙනවා කහ පාට, දම් පාට, සුදු මල් නෑ හැබැයි තවම. මේ තියෙන තවත් මගේ මල් වර්ග ටික. බලන්නකො ලස්සනයිද කියලා. මෙතනත් මම මේ පරණ අයින් කරපු ඉනිමග්ගක මේ ඕකිඩ් වර්ග ටිකක් එල්ලුවා. මේ පොඩි කවරවල ඔයාලත් හිටව ගන්නකො මල්. ඊට පස්සේ පෝච්චි ගෙනාවට පස්සේ ඔයාලට හදාගත්ත හැකි. මම මේ අලුතෙන් පෝච්චි තුනකුත් ගෙනාවා. මෙන්න මේ 3 දෙනා තමයි මං හිටවන්න හිතාගෙන ඉන්නේ පෝච්චි තුනේ. එතකොට මේ මගේ බිගෝනියාස් ටික ඔයාලා දැකලා තියෙනවනේ. ඒ ටිකත් ලස්සනට ඇදිලා තියෙනවා. මෙන්න මේ පැත්තේ මල් වර්ග ටික නම් මම ඔයාලට පෙන්නලා නෑ කවදාවත් වගේ. එතන ඉඳන් තියෙනවා ගොඩක්. ඒ ටිකත් අරගෙන මම එන්නම්කෝ ඊළඟ වීඩියෝ එකෙන්.